ලස්සන රටක්ලු. මාර ආසයිලු මේ ලංකාවට. මේක මාර ලස්සනයි. එයාලගේ රටවල මම මේ වගේ දේවල් තියෙනවා. බලන්න කෝච්චියම ගස්සෙන් යන ලස්සන. පාට නැති වුණා කෝච්චිය. Cheers. Hello guys, welcome. ඉතින් මේ වීඩියෝ එක අපි යන්නේ ඇල්ලේ ට්‍රිප් එකක්. මායි මගේ අම්මයි අම්මගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ 6 දෙනෙකුයි තමයි යන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ කොහොමද මේ වීඩියෝ එක අපි මොනවද කරන්නේ? අපි යන ඇල්ලේ කොහෙද යන්නේ? මොන වගේ දේවල් අපි කරනවද කියලා. ඇත්තට මේ වීඩියෝ එක මේ දාද්දී කියන්න ඕනේ මාරම ලස්සනයි මේ අපි යන අතරේ දැකපු දේවල්. ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්නේ. මේ ඉන්නේ මා යම්මයි. අපි ඇල්ල යන ගමන් ඉන්නේ දැන්. බලන්න කොච්චර ලස්සනයිද කියලා අපේ ලංකාව. ඇත්තට මේ ට්‍රිප් එක යන අතරේ මට හම්බුණා නෙදර්ලන්තේ ඉඳන් ආපු යාළුවෝ තුන්දෙනෙක්. එයාලගෙන් මම අහුවා මොන වගේද අපේ ලංකාව ගැන ඔයාලට හිතන්නේ කියලා. එයාලා කියනවා මේක කියලා නිම කරන්න බැරි ලස්සන රටක්ලු. මාර ආසයිලු මේ ලංකාවට. මේක මාර ලස්සනයි. එයාලගේ රටවල මම මේ වගේ දේවල් තියෙනවද කියලා. මේ වගේ දේවල් ඇත්තෙමත් නැහැ. මාර විදියට ලංකාවට ආදරවලු ඔයාලා මේක රැකගන්න කියලා එයාලා ඇඩ්වයිස් එකක් දෙනවා. බලන්න ඉතින් කොච්චර යගේ කරන්න ඕනද කියලා. කොහොමද view එක guys? සුපිරිනේ, මාරම ලස්සනයි. guys මෙතන නම් මාර ලස්සනයි. මේකේ නම ඇවිල්ලා Windy Hill View Point. මාරම ලස්සනයි මෙතන.
බලන්නකෝ view එකනේ මාරම ලස්සනයි ආයි කියලා වැඩක් නැහැ. අපි දැන් ඉන්නේ දෙමෝදර ස්ටේෂන් එකේ. බලන්නකෝ ට්‍රේන් එක එන විදිය. ඈතින් එනකොට මාර ලස්සනයිනේ. බලන්න කෝච්චි උම ගස්සෙන් යන ලස්සන. පාට නැති වුණා කෝච්චිය. දැන් අපි ආව රාවණ ඇල්ල බලන්න. මාර සෙනගක් අද හිටිය රාවණ ඇල්ල ගාව. වතුරක් ටිකක් වැඩි මේ පාරේ. අපි නිල්දිය පොකුණටත් යන්න හිටියේ. ඒකට යන්න බැරි වුණා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒකට යන්න දෙන්නේ නැලු දැන්. මේ තින්නේ අපි ඇල්ලේ නවතින්න තෝරගත්ත විලා එක. මාරම ලස්සනයි. බලන්න කොහොමද කියලා. මේ විලා එක ගොඩක් ලොකුයි. කාමර 4ක් තියෙන ලොකුයි කාමරක්. කාමර 4ටම බාත්රූම් තියෙනවා. ලොකු කිචන් එකකුත් තියෙනවා. කෑම කන්න වෙනම රූම් එකක් තියෙනවා. ගොඩක් ඉඩ නම් තියෙනවා. හොඳ ඉඩ පහසුකම් තියෙනවා. පොට්පෝට තියෙනවා. AC නෑ මේක AC අවශ්‍ය නැහැ. ෆෑන් තියෙනවා. මේ බාත්රූම් හොඳට තියෙනවා. ගයිස් මෙතන තමයි අපි නැවතලා හිටියේ විලා එක. ගොඩක් ලස්සනයි මේක. ඒ වගේම මේක හැම පහසුකමක්ම තියෙනවා. ඒ වගේම මාර view එකක් තියෙන්නේ. බලන්නකෝ. හරි එහෙනම් මේක තමයි අපි අද ඉන්න තැන. ඉතින් අද රාත්‍රියේ පොඩි පාටියක් දාන්නත් අපි හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි ඒකෙදි හම්බ වෙමු. Cheers. Cheers. A few moments later. Today I'm
මෙහෙම තමයි රැයට පේන්නේ. පල්ලෙයා මට පේන දේවල් මේ කැමරාවකින් සමහරට ඔයාලට පේන්නේ නැහැ. බට් මාර ලස්සනයි. ඔයාලගේ ඇස් දෙකෙන්ම මෙතනට ඇවිල්ලා බලන්න කොහොමද මේක මොන වගේද කියලා. සුපිරියයි කියලා කියන්න අඩුපාඩුවක් ඇත්තෙම නැහැ. ඔයාලා ඇල්ලේනවා නම් අනිවාර්යෙන් ඉතින් නවතින්න තැන් ගොඩක් තියෙනවා. බට් මේ වගේ ප්ලේස් එකක් ගත්තොත් ස්ට්‍රෙස් රිලීස් කරගන්නයි එන්ජොයි කරන්නයි ඉතින් කියලා වැඩක් නැහැ. සුපිරි මරු. මම ඉන්න ගන්න අපි ඇතුළට ගිහලා බලමු. මේ තමයි අපි වෙලා එක. එහෙමයි ඇතුළේ අපේ අම්මගේ ස්කූල් එකේ කට්ටිය ඔක්කොම මේකට එන්ජොයි කරන අපේ ආන්ටිලා ඔක්කොම සෙට් එක කෙල්ලගොල්ලෝ සෙට් එක. අංකල් කියන්නේ. හයි. අංකල් තමයි මේ ඔක්කොම මේක වාගත්තේ. අංකල් කියන්නේ කොහොමද මෙතන තෑගන කියන්න දෙයක් තියෙන්නේ මොකද්ද? ආ දෙවිලා එක නම් හොඳ තැනක්. ඉතින් අර ඔයගොල්ලෝ ඔක්කොම හැපි නේ මෙතන. ලස්සන view point එකක් තියෙනවා. I think මේ ඒරියා එකටම තියෙන best view point එක. අර ටිකක් උඩට එන්න ඕනේ අර because of the view point. ඉතින් ඒගොල්ලන්ගේ preparation එක හොඳයි. ඒගොල්ලන්ගේ hospital එකේ උඩින්මයි. ඔව්. ඒගොල්ලන්ගේ advanced preparation එක අපිට එන්න මේ arrangements අරම ටික. It was very good. A nice place to stay and to have a relaxed time. Thank you. ඉතින් අපි දැන් ඉන්නේ ඇල්ල ස්ටේෂන් එකේ. අපි යන්න හදන්නේ ආයි ගෙවල් වලට. ට්‍රේන් එක එනකන් අපි ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. How was? ඉතින් ඔහොම තමයි guys අපි ඇල්ලේ ගිය ගමන ඉවර වුණේ. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ලයික් කරන්න. අනිත් අයටත් පේන්න මේ ෂෙයා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ජය වේවා guys. Bye.